අපේ ශරීරයේ වැඩියෙන්ම දුක් විඳින ඒ වගේම වැඩියෙන්ම නොසලකා හරින කොටස තමයි අපේ කකුල් දෙක. දවසම සපත්තු අස්සේ හිර වෙලා දූවිලි දාඩියේ එක තැඹිලා ඉන්න කකුල් වල නියපොතු ඉක්මනින්ම සවුත් වෙනවා. ඔයාගේත් නියපොතු එහෙම වෙලා නම් ඒ විස බීජ ගිහින්. ලස්සන සෙරෙප්පු දෙකක් දාගෙන ලස්සනට යන්න අපි හුඟක් ලැජ්ජ වෙනවා එහෙම කකුල් දෙකක් තිබුණාම. ඒ නිසා අපි කරන්න ඕන මේ අවලස්සන වුණු නියපොතු සහ පාද දෙක ලස්සන කරන්න මහන්සි වෙන එක. ඒ සඳහා කරන්න පුළුවන් සත්කාරයක් අපි කරමු. බේසමකට මඳ උණුසුම් වතුර දාලා ඒකට විනාකිරි හැඳි දෙකක් එකතු කරන්න. මේකට ලුණු කැට මේස හැඳි දෙකකුත් දාන්න. දෙහි ගෙඩියක ජූස් ටිකකුත් එකතු කරන්න. තවත් දෙයක් එකතු කරන්න ඕන ඒ තමයි බොඩි ලෝෂන් බින්දු කීපයක් හෝ ෂැම්පු බින්දු කීපයක්. ඊට පස්සේ මේ වතුර බේසම හොඳින් කලවම් කරන්න. සමහර විට පෙන නගිනතුරු කලවම් කරන්න. ඊට පස්සේ ඔයාලා හොඳින් පිරිසිදු කරගත්ත කකුල් දෙක මේ වතුර බේසමේ ඔබන්න. විනාඩි 15ක් විතර තියාගන්න. ඊට පස්සේ කකුල් දෙක එළියට අරගෙන බලන්න කකුලේ තියෙන කුණු ටික බුරුල් වෙලා තියෙනවා. ඔයාලට තියෙන බ්‍රෂ් එකක් අරගෙන පරණ එකක් වෙන්න ඕන. අරගෙන නියපොතු අස්සේ සහ කකුලේ පැලුණු කොටස් වල තියෙන කුණු ටික හොඳට බ්‍රෂ් කරලා සෝදලා අයින් කරන්න. එහෙම අයින් කරලා හොඳ පිරිසිදු වතුරින් ආපහු සෝදන්න. ඊට පස්සේ පිරිසිදු තුවාලයක් අරගෙන පාදවල තියෙන තෙත ගතිය නැති වෙනතුරු තෙත මාත්තු කරන්න. ඊට පස්සේ පාද දෙකෙහි සුදු පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් ටිකක් අරගෙන හොඳින් අතුල්ලන්න. හොඳට මසාජ් කරමින් අතුල්ලන්න. මේ විදිහට සතියට දවස් දෙකක් වගේ කරනවා නම් ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. තේට්ටු වෙලා තිබුණු පාද දෙක ප්‍රබෝධමත් වෙනවා. ඊළඟට තවුත් වෙලා තිබුණු නියපොතු ටික ලස්සනට හරියනවා. හංගගෙන කකුල් දෙක තියාගන්න අවශ්‍ය නැහැ. හොඳ ලස්සන සෙරෙප්පු දාගෙන ලස්සනට ගමන් බිමන් යන්න පුළුවන් වෙනවා.